ආයුබෝවන්. මේ වෙන විට ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කරන ගුවන් පහරවල ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙනවා. ගෙවුණු පැය 24 තුළ ප්‍රහාර 200කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කර තිබෙනවා. එසේ වුවත් ගත වූ පැය 24 ඇමරිකා එක්සත් ජනපදයට එතරම් සතුටුදායක කාල සීමාවක් නෙවෙයි. මොකද මේ වෙන විට ඇමරිකානු ප්‍රහාරක යාන 4කට පැය 24 තුළ ප්‍රහාර එල්ල දී තිබෙනවා. මුලින්ම F-15 යානාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කරපුවා. එම ප්‍රහාරයේදී එක් නියමුවෙකු ක්‍රිස්ටි ඔපරේෂන් එකක් මගින් බේරාගන්න ලැබුවද මේ වෙන විට අනෙක් නියමුවා පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් වන්නේ නැහැ. මේ ගලවා ගැනීමේ මෙහෙයුම ඉරානයේ දකුණු බටහිර ප්‍රදේශයේ සිදු කරනු ලැබුවා. ඒ ඉරානයේ පුරට කිලෝමීටර් 90ක් පමණ දුරකි. මෙම රෙස්කියු මෙහෙයුමට දායක වූ ගුවන් යානා සඳහාද ඉරානයේ ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. එම ප්‍රහාරයේදී ඒටේ වොත්හොක් යානාවක් විනාශයට පත්ව තිබෙනවා. එම ප්‍රහාරක යානාව හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයට කඩා වැටී ඇති බවටයි සඳහන් වන්නේ. ඒ සමගම මෙහෙයුම සඳහා එක් වූ බ්ලැක් හොක් යානා දෙකට ප්‍රහාර එල්ල වී තිබෙනවා. දැනට පවතින වාර්තාවලට අනුව බ්ලැක් හොක් යානා සේෆ්ටි ලෑන්ඩින් කර තිබෙනවා. එම යාන ආරක්ෂා සහිත බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් ලැබෙන නවතම තොරතුරු අනුව එම ගලවා ගැනීමේ මෙහෙයුම තව දුරටත් සිදු වෙමින් පවතිනවා. ඇමරිකා එක්සත් ජනපදයේ නිර්වාර්තාවලට අනුව මේ වෙන විට ආම වශයෙන් සෙබළු 13 දෙනෙකු පමණ මරණයට පත්ව තිබෙනවා. තවත් 365 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. පෙන්ටගනයට අනුව තුවාල ලැබුවන් අතර 243 දෙනෙකු ඇමරිකානු හමුදා සෙබළු, 63 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්, 19 දෙනෙකු මැරින් බටයක් සහ 36 දෙනෙකු ගුවන් හමුදා සාමාජිකයන්. මෙවැනි ලෝකයේ සිදුවන තොරතුරු දැන ගැනීම සඳහා අප හා එක්වන්න අපගේ channel එක subscribe කරගන්න. World Brief සිංහල එක්වන්න.